ඔය කැමරා පොච්ච කොයි බින්ද මන්ද කරේ? කැමරා LK දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්නම් වෙබ් එකට kamaralk.com. පහසුවෙන් ඉක්මනින් අතිරසවත් මස්කරියක්. මස්සට මස්ට් මාතර ෆ්‍රීලන් මස්කරි. අතන මැද කාමරේ අපි මුකුත් බය වෙන්න හැදුවේ නෑ නේද? ඕකට මෙහෙම කරමුද? එකෙක් මැදින් නිදි කරවලා දෙන්නෙට දෙපු බණ්ඩි කියතක් ඌ අර මැදින් ඉරන්න. හරිද? ඔය වගේ දේවල් වලට තමයි මිනිස්සු බය වෙන්නේ. ඩීයක් වෙලා මේකයි. චෙන්ත ගන්නන් තියෙන. ලපයි සිපයක වැඩක් කරන්න ගිහපුවම කොහොමද? අපාලයන් ගිහින් වැඩක් කරාම චේන්සෝ. සුමති. ලොකෝයි. මේ මොකද්ද මේ පන්සලේ රෑ නටන්න හදනවා කියන නාටකම? නාඩගම මුකුත් නාඩගමක් අපි දන්නේ නැහැ ලොකෝයි. මුකුත් අපි පුරුදු දුන්නේ නෑ නෑ. උඹලා දැන් ඔය මොකද්ද මේ භූත කේසයක් කරනවා කියන්නේ? නැහැ. ඔයා කියන්නේ මේ අපේ භූත මන්දිරේ. භූත මන්දිරේ කියන්නේ ලොකෝයි තනිකර හොල්මන් ගුහාව. බලන්නකො අද රැට මුළු ගමම බය කරලා රටම බය කරලා ගන්නේ. දන්නවනේ මේ සුමතිගේ වැඩ. අනේ නිකන් ඉඳහන්. මතකද උඹට ගිය පාර තොරණක් බාර දීලා? උඹ ගැහුවේ මහ ලොකු තොරණක් අතන. ඉතින් අපෝ මේ ගමේ හැම කාලම හූ කිව්වේ මේ මට. මහ ලොකු වැඩකාරයා. පඬිතයා. හරි ඉතින් ගිය පාර තොරණේ පොඩි අවුලක් වුණා. හැබැයි ලොකෝයි මේ පාර එහෙම නැහැ. කෙලින්ම ආයෙත් දැනටමත් වැඩ ඔක්කොම ඉවරයි. 7 වෙද්දි මහජන ප්‍රදර්ශනයට දාන්න පුළුවන්. පේනවන්නේ තනිකර මකරක් පණ පිටිම වගේනේ. බය හිතනවනේ. මේ මකරෙද්ද? කෝකටත් කොලේ කියලා ගහපන් මකරා කියලා. නැත්තම් මේ එන මිනිස්සු එක එක ඒවා හිතයි. හැබැයි මකරගේ ලොකෝයිගේ ලොකු වෙනසක් නැහැ. මේ ලොකෝයි මකරා විතරක් නෙවෙයි. අවස්ථෙද්දී යක්කු ටිකක් බස්සනවා ගමම සලිත වෙයි ඈ. මෙලහකටත් එන්න ඕනේ. කොය කොල්ලෝසු. පොඩ්ඩයි ඉඳා. දැන් ඔබ කොහෙන්ද යක්කු ගෙන්නන්නේ? කෙලින්ම ලොකෝයි පිළියන්දල බෝඩරේ සුපිරි යක්කු ටිකක් බස්සන්නේ. අවස්ථෙද්දී තනිකර ගම සලිත වෙලා යයි ඈ. ලොකෝයි තන්නේ යෝ තන්නේ ද ගමප්පය කරන්න අප චුට්ටට කොල්ල තියෝදීන් දම් හතකට කොල්ල බස්සලා තියන්නේ කෝ වැඩේ කාටද ගන්නවද කාටද ඌඩද ඌඩද ලොකෝයි. මොක්කුද බම් මේ ඇවිල්ලා ඉන්නේ? මේ අයියේ පිළියන්දල චුට්ටිගේ ගන්න එක උන් තමයි යක්කු. යක්කු කොහෙද බං? මොන් මැරියෝනේ. මොන් මේ ගමක් බය කරන්න. යකෝ මොන් ගමක් කපන්න කොට නැවිලා තියෙන්නේ. සුමති මේ මට ඉලක් කන පලා ගන්න දුව. යවපන්. මුන් ටික යවලා පලයන්. අනේ මේ අයියේ සමාවෙන්න. මේ වැඩේ මේ අපි ප්‍රශ්නේ විසඳගත්ත අයියේ. මම චුට්ටයට කොල්ලක් දැම්මනේ. අයියෝ මොනවා මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා සි කමන්න අය ගේමක් තිබ්බොත් කොල්ලක් ගන්න හරි යන්නල පැත්තේ આવොත් දන්නවනේ අර බොණ්ඩ ඕන සීන් එකක් හරි එස්සේ නෑ හරි බොහොම ස්තුතියි අවුලක් නෑ කොල්ලක් ගන්න හරි එනවා අපි ලැබෙනවා සි බලහන් ඒවඩන්න සෙවන්ට් එක දාපන් හරි කොල්ලොට පඩි ගෙවන්න තියෙනවා හරිද උන් ටික නම් යව්ව ලොකෝ අයියේ. දැන් කොහොමද මම මේකට හවස්සේදී යක්කු ටිකක් හොයාගන්නේ? යක්කු පණ්ඩිතයා වගේ බාර ගන්නවක් කරගන්නත් බෑ. දැන් ගමේ උන් ටිකක්වත් තමයි දාගන්න ඉන්නේ. ලොකෝයි මේ ලොකෝයට බයිද මහසෝනට එන්නේ. මහසෝන මවුසෝන.
1 2 3 සුපුතේ බය වුණානේ මම මේ බය වෙනවා කියලා බැලුවේ මොංගල් මරි අමන වැඩ කරන්න එපා මල්ලි බලපන් මෙතන වෙන එකෙක් හිටියන බය වෙනවනේ මේ ඔය ඌව ඇඳගෙන ඌව දාගෙන මේ එළිය පහලිය යන්න එපා බං අනේ අර ඇතුළට වෙලා ඉඳහල්ලකෝ බං පොඩි උන් එක්ක වැඩක් කරන්න යද්දි ඔහොමම තමයි ඉතින් කමන්නේ සදෑවතුනි දකුණු ආසියාවේ විශාලතම භූත මන්දිරය විවෘත කිරීමට තව ස්වල්ප මොහොතකින් අප සූදානම් ඉතින් සදහැවතුනි ඔබ සියලු දෙනාම සුපුතේ මාර වැඩිනේ වෙලා තියෙන්නේ එමල් මිනියට තියන්න ඉතින් ඇවිල්ලා නැහැ අර මිනියට අන්දලා තියන්න හිටපු එක ඌ ඇවිල්ලා නැහැ ඒක බයිදුකුතු ඇවිල්ලා නැහැ අයියෝ බලපන් දැන් තව ටිකකින් මේක විවෘත කරන්නත් තියෙනවා මල්ලි දැන් මොකද්ද කරන්නේ අයියෝ බලපන්කො මොකක් හරි අවසාන මොහොතේ කෙලවෙනවනේ සිස් රටේ තත්ත්වය මොකක් වුණත් ගමේ තත්ත්වය මොකක් වුණත් මම මගේ තත්ත්වය තියාගෙන ඉන්න ඕනේ. ඉතින් නිදාගන්න ඕනේ. නිදාගන්නවා. මම නිදාගන්නවා. Aduh, balas supir ya. Balas supir ngorok. Benar. Macam Aduh. Ada ni. හොඳයි තීතෝතුනි තව සල්ප මොහොතකින් මේ මහා භූත මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට සියල්ල සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මෙහි විවෘතය සඳහා අප ගෞරවයෙන් ආරාධනා කළා. ඊටමත් නිර්භීත එඩිටර් කිසිම යකෙකුට බය නැති ඊටමත් හැඩි දැඩි තරුණ ජවයෙන් පරිපූර්ණ රටේ අනාගතය වූද නිසකවම බාරගත හැකි ඒ තරුණ නායකත්වයට එනම් අප ප්‍රදේශයේ බාර ගරු ඇමතිතුමන්ගේ එකම පුත්‍ර රත්නය පාංකජ්ජා සමාවෙන්න මේ පංකජ දේශප්‍රිය මැතිදුන් ඉතින් එම මැතිදුන් මෙතනට තව ස්වල්ප මොහොතකින් සැපත්වීමට නියමිතයි. දොර වහනකොට හිමින් වහපන් බං. පාලම බොක්කොත් විවෘත කරන්න ආවේ. බුද්ධ මන්දිරයක් නේ බං විවෘත කරන්න ආවේ. ඔව් හිතවතුනි මේ අවස්ථාවේදී ගරු පංකජ මැතිතුන් මෙම ස්ථානයට සැපත් වනවා. කීර්ති ආයිබෝන් සර්. ආයිබෝන්. සර් කවුද සර් මේ කවුද? කීර්තියක් කපපන්. මං කපන කාරණේ අනේ සම කපන්. සකපන්. ඒලා මේ ගිහින් එන්න. සයම් මේක බලන්න සර්. මොකද්ද? මේක සබ. නෑ නෑ ඕන්නේ සර් බලන්න සර්. අනේ අමාරු. ඕන්නේ ඒ කීර්ති මේ. අතට ලැජ්ජ ගන්න. පස්සේ බලන්න. කීර්ති කවුද බං අර දැකත් අකරන් ඉන්නේ මේ පොහොර සානාව දරන් ඉන්නේ ගොවියෙක්ද කොහෙද බං මේ කොල්ල සර්. මේ කොල්ල. යන් සමන්ත මන් දැකලා යන්නේ මං ගමේ ඕම Aduh. Aduh, mage ගේ ඉස්සරහ ගෑගන්නේ. ඈ? කෑවනම් බිව්වනම් පාඩුවෙන් හරි නිදාගන්න දෙන්න අපිට හරිද? ඊළඟ කෑගන්න බේවද්දෝ. අඬු කඩනවා හරි. අඬු. මේ හරි නෙවෙයිද?
ඉගන්න ඉගන්න නිවෙසට චන්ද දීපු ගමේ කොල්ලෙක් දැන් හිඟන්න තමයි කීර්ති කිංකොන් යකෝ කිංකොන් හොඳ සර් කින්කොට් නේ කොල්ලෙක් යන් ඩැඩි යකෝ මේක විවෘත කරන්න මාවේ යන් සර් යන් අපෝ ඔගේ බිග්ලැච් ආයි ඊට ඡන්දෙ දුන්නුනේ ඒක ගන්න ඕනේ අනේ මේ වන්නි පතක් මනේ වන හතරකට නම් උනාට කවන්නේ මට නම් වෙන්න එපා කීර්ති මංගිතෝ ඔය ගෑණි මැරිලා හරි මගේ මස්සෙන් කියලා කීර්ති මොන කාන්තිද සර් මෝහිනී මොයිනේ අයියෝ මොන චාරියෙක් මොන චාරියෙක් මේ අපේ මේ පංකජ සර්නේ සර් මම මතක නැද්ද අයියට චන්දි දවස්වල අපේ ගෙදර ඇවිල්ලා බත් එහෙම කාලා ගියේ පෙට්‍රෝලියම් එකේ මට ජොබ් එකක් එහෙම දෙනවා කිව්වේ මතක නැද්ද මාව මං කොහොදයක්ෝ යක්කුගේ කියවල වෙලා බත් කෑවේ අනික පෙට්‍රෝලියම් එකේ ඉන්න යක්කු මදින දෙයක්ෝ තොපි වගේ යක්කුට තව ජොබ් දෙන්න කීර්ති දුවපන් අයියෝ කීර්ති හෙලෝ ඩැඩි නෑ නෑ කිසිම ප්‍රශ්නයක් උන්නේ ලස්සනට වැඩේ තිබ්බෑ මම බය වෙන්න විසු ඩැඩි මම බය නෑ මොකද ඇහුන්නේ අල්ලපු ගමේ පන්සලේ භූත මන්දිරයක් තියෙනවා ඒක විවෘත කරන්නත් මට යන්න සමන්ත කීර්ති සර් මේ ඇතුලේ බය වෙච්ච ඒවා මුකුත් තාත්තට කියන්න ඕනේ නෑ බය වෙච්ච එක නම් ඕනේ නෑ සර් චූ වෙච්ච එක නම් කියන්න වෙන්නේ සර් අයියෝ කීර්ති පන්සල්ට 1000යි මට 2000යි 6000යි යකෝ පන්සල්ට වඩා ලාභ තියෙනනේ මට එන්නකො ධම්මි එන්නකො අනේ මට බෑසු ගත්තෝවට යන්න ඔයා බය වෙන්න එපා ධම්මි ඔයා විනුවෙන් ඕනේ එකෙක් එක මං හැප්පෙන්න ධම්මි ඔයා එන්නකො ටිකට් අංක මටයි මගේ පනටයි එක ටිකට් එකක් දෙන්න යකෝ දෙන්නෙට කොහොම දෙක ටිකට් එකක් දෙන්නේ දෙකක් ගනි පෙනුමෙන් අපි දෙන්න දෙන්නෙක් වුණාට හදවතින් එක්කෙනෙක් එහෙමද පුතේ පෙනුමෙන් මෙතන 50 ටිකට් දෙයක් වුණාට දැන් තියෙන්නේ එකක් රුපියල් 100යි අයුක්තිය අසාධාරණ රජ කරන මේ ලෝකේ ඔව් මගේ සංකුට්ටි වෙන රුපියල් 100ක් කියන මොකක්ද අංකල් හරි පුතේ හරි කරා යන්න දෙන්න ධම්මි අත ඔයාගේ මේ අත අල්ලගත්තේ අතාරින් නෙමේ ධම්මි සත්තයි ඔයා වෙනුවෙන් මං ඕන අපායකට යනවා අනේ මට බෑසු ගත්තෝකට යන්න ඒ මහලොකු ප්‍රේමවන්තයා කිව්වේ නම් කොහමද? අතින් අත අතාරින්නේ නැහැ කියලා කිව්වේ. අවසානට මාවත් දාලා දිව්වේ. ඔහොම ඉන්න නා. දරියයි සුදු ෆෑන් එක දාන්න ෆෑන් එක දාරිය සුදු ඔව් හිතවතුනි දකුණු ආසියාවේ විශාලතම බුදු මන්දිරය ඔබ තවමත් නැරඹුවේ නැද්ද
එනයිති අඩුමතර මේකවත් බලන්න එන්න. මොකද ත්‍රාස්‍ය භීතිය කුතුහලය සමගින් අම්මා මුව මතක වෙන දසුන් සහිතයි. ඕම මේ අවස්ථාවේදී විජේරත්න මල්ශාලාවේ අධිපති විජේරත්න මැතිතුම් මෙතනට සම්ප්‍රාප්ත වෙනවා. විජේරත්නයි අයුවා. අයුවා ටිකට් ඇද්ද? තුන්දෙනාට එක ටිකට් 4ක් අනේ ලොකු පිනක්යි. මුන් එන්නත් ගන්න වගේ ඔච්චරලා පොලිමේ හිටි. පර පොසිටිව්. 4යි 200යි 200. අනේ බෝම්බි පන්සලේ වැඩනේ මේවා. බය නැති විදියට අංක. මම මල්ශාලාවේ ඉඳලා නොබලා ඉඳලා යන්න. ඉගෙන ගනින්. ඔය මාර්යා. පුව කලන්න නෑ. මාර්යා ගියා. අර ඉන්න බුදු කරලා මිනිහා. පුව කලන්නද? නෑ. මොලේ මේක කල්ලි නෙවෙයිද? කවර කෑ ගහපන්. නැතකි. මොකද? හපන්. දවසට මිනි 10-12 කපන මට නෙවමන විහිළුදහු. බුච්චි. කරන් ගන්න. ඊළඟ හොඳ ගහකොළ. ඌට මන්ත්‍රී කියලා ගෙනල්ලා නාඩු ගන්නවා. කොටට. මේ තාත්තා. නෝ. විජේරත්න බාගුරන් එක හැන්ඩ් පැන්ට් අඳලා ගිරලා නාඩු කවි. තුමේ. දැක සේරම සීසිකට දුපා පොඩු. ඒකද? ඔය අකු සේරම මේ විජේරත්නට මෙලයි බොල. ඉබාර මොකද? පුවකයන්නේ? මලේ යක් නමෝ. මේ බලාපන් මේක උඩ නැගලා ඕකනත් වැටිලා තැරි ගහලා ඇඳි ගහලා ගියාම ඒක අවසන් කටයුතු කරන්න වෙන්නේ මට. කරින අප්පත බොල මේ ළඟදී මුවගේ මේකේ සින්දුවක් කොලා තිබ්බා. ඔය කොණ්ඩේ නම් මේ වගේ. හැබැයි ටිකක් තමයි පොඩ්ඩක්. නෙවෙයි. අප්පට සිල් මේ විජේරත්න අයියනේ. මාව මතක නෑ. පිළිදා තෝ වගේ මේක කෙම්බාම් එකට ගත්තා ඒතෝද? අනේ නෑනේ. අපේ ආච්චි අර කොරෝනා පැණියක් කියලා එකක් ගෙනල්ලා බීලා සීනි වැඩි වෙලා මලානේ. උන්දගේ පෙට්ටිය ගන්න ආවේ මන්නේ. මතක නැද්ද? දැන්න බොල කම්පනාට හොඳ ඊළඟ ආ පුවකනේ පුවක් නෑ. ඉස්පන්චියක් තියන දෙන්නද? නැජ්ජකින් අර අස්තරකින් එක බය කරන් හිටු. පන්ති දෙවියන් අපිට විජේරත්න බොලම බය කරන් බෑ කො අපුවා.
බලපන් මේ විජයරත්න බය කරන්නේ කී දෙනෙක් කොට්ටු වුණාද කියලා පුළුවන් වුණාද ඈ මොකද විජේරත්න අංකල් මේලියට එල්ල බය වුණා. අපේ ගෑණි ඇවිල්ලා යකෝ මම බය වුණා හොඳටම අංකල් මූර දෙන්න නැන්දර බය වෙන්නේ. මම මොන මලේ යකෙකුටවත් බය නැහැ හැබැයි අපේ ගෑණිට බයයි බලපංකෝ කොණ්ඩේ කඩාගෙන ඉඳි යක්ෂ පෙනුම මං ආවක කියන්න එපා ඇතුළට යන්න රංජනියෝ පුවක් කැල්ලක් නෑ. අනේ මන් ළඟ නෑ බං. අයියෝ. උඹලාට කියන්න කට්ටිය බය වුණා මාර බය විල්ලක් ඒකනේ බං කියන්නේ ඔක්කොටම වඩා බය වුණේ අර නායාගේ පිළිමේට බා කපල් එකේම දිව්වා දිවිල්ලක් හංගා තව සිටයක් එනවා යකෝ මේ මම බය කරන්නේ අන්න අහකට වෙලද කවුද මල්ලේ මේ යක්කු ඔක්කොම මෙහෙවරු මේ මල්ලි මේක පිළිවෙලට පොඩ්ඩක් කරයි යමල්ලකෝ මේ මේක අර කෙරවල ඉඳන් යන හැම එකගේ මහනවලු මාව වඳුරනවාද කියලා යකෝ එහෙම වුණාම මිනිස්සු බය වෙනවද කියහන්කෝ ඈ මේ මෝහිනි උඹ අර ලණුවේ ඉඳගෙන නිදි කිරා වැටෙන්න එපා පොඩ්ඩක් ඉඳන් පණ ඇතු විදහන්කෝ පොඩ්ඩක් මේ උඹලා තුන් දෙනාත් මෝහිනීට අනම්මනම් කියන්න බෑ හරිද පාඩුවෙන් උඹලා වැඩේ කරන් ඵලයන් අනිත් එක උඹලා මේ මොකද්ද ඒ ගහන සින්දුව කුකු කුකු තංගච්චි ගාලා පොඩ බය වෙන්නේ සින්දුවක් ගහපල්ලකෝ ඈ මෙලෝ රහක් නෑ සිස් ආම් බලපන් අරක ඉන්න හැටි මිනි එක මේ බරුව හදපන් මිනිස්සුන්ගේ පැත්තට පශ්චාත් භාගය දාගෙන අදහල්ලකෝ මේක පොඩ කල්පනාවෙන් කරා යමල්ලා දන්නවනේ හොඳට අදම මෙවිලා තින්නේ දන්නවනේ ඉතින් සුමතිට හරි ගියා කියන්නේ උඹලට හරිද මල්ලි මේ කරා යම මේ පොඩ බලපන් මේ හරි වැඩ ඉනිවයි කරා යම අයියේ මේ මම නම් බය වුණා මාර බය විල්ලක් හැබැයි මම බය වුණා බං මට මග දෙන්න ගියාව. මූ බය කරන එකද නැත්තම් බය වෙලා ඉන්න එකද? මූණ විදුලි භූතයද හොදව වර යන්න. ආවෙන්න වල්ලි හරි එන පරිස්සමට කඳු පල්ලම් කැලෑවැදින් ගමන භයංකර වටීද ජීවිතේ එක්ක කරන සෙල්ලම මග මරන මෝග කියන්නේ කවුද කියන් සඳ ඔව් අපේ විද්‍යාසර් එනවා ළමයි කීප දෙනෙකුත් එක්කගෙන අපි අපි ඉස්කෝලේ විද්‍යාව සර් අයිබෝන් අපිට දෙන්න බාග 4යි ෆුල් එකයි. බාග නෑ සර් ඔක්කොම ෆුල් තියෙන්නේ. හරි අපිට ෆුල් 5ක් දෙන්න. 5ක් නේ සර් දෙන්න. යන්න බෑ සර් බයයි. දැන් ඇයි මේ බය වෙලා? දැන් මොකටද බය වෙන්නේ? ඇතුළේ ඉන්නේ යක්කු නෙමෙයි. ඇතුළේ යක්කුන් දැඳලා ඉන්නේ මිනිස්සු. කවුද? මිනිස්සු. අපි මිනිස්සුන්ට බය වෙන්න ඕනේ? ළමයි වුණා මේ හැමදේම ඉගෙන ගන්නට ඕනේ. හැමදේම අධ්‍යයනය කරන්නට ඕනේ. ඒකයි මම අද ඔයාලා මෙතෙන්ට එක්කන්නේ. සරලව මේ දේවල් දැකලා කළානේ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒ තොර දේවල් ඔයාලා ඉගෙන ගන්න. කොහොමද ආවේ? නෑ වෙල් අපි පොල් පාත්. නෑ සර් 250යි සර්. Thank you. යන්න බෑ සර් බයයි. සගපි ගන්න. විශ්ව විශ්වාස කර. ඉනාවේ. අතුලේ යක්කුන්ට ඇදලා ඉන්නේ? අපි මිනිස්සුන්ට බය වෙන්න ඕනේ? නෑ. මගේ දරුවනේ එයාකෙකුට බය වුණොත් ඒ බය තොයිලයක් නටලා හරි යවන්න පුළුවන්. හැබැයි මිනිස්සෙකුට බය වුණොත් ඒ බය යවන්න බෑ කියලා කියනවනේ දරුවනේ. ඕක සර්ට අපි කිව්වේ යන්න බෑ සර් බයයි කියලා. හරි හැබැයි දරුවනේ සර්ට මෙහෙම වෙච්ච වගක් ඉස්කෝලේ කාටවත් කියන්න එපා.
මේන්න එක වත්ගෝප් කරන්න එකෙක් නැද්ද අකෝ කොච්චර වෙලා ඉන්නද විටක්වත් කනවා මේ ගෝප් කළකොද ඔහිතවතුනි ඔබට ඇහෙනවාදේ භයංකාර විලාපනාදය මේ වන විටත් 4 දෙනෙක් සීසුන් වැද වැටි මරණාසන්න වී රෝහල් ගත කළා. මම වරෙන් ගන්න. මේ වරේ. දෙපොයි පාපු. දුකයි. යකෙක් මේ වරල්ලක මේ යකෙක් ඇවිල්ලා යකෙක් මේ වරල්ලා අයියයි මොකද කේස් එක? සුදුවේ ඇඳගෙන දිව මෙතෙන් විතර දිගයි. අරෙන්න. ඒ බම් මේ ලොකු අයියානේ. ඔය දිව නෙමෙයි රැවුල තියෙන්නේ. පොඩ්ඩක් ඉඳන් මං අඳුරනද කියලා අහලා බලන්න. නවත්තපන් මං ඔය විකාරේ. මේ වරේ. මොනවද බම් මේ ගම් විනාශන වැඩක් කරාට කමන්නේ. වැඩක් කරන පිළිවෙලක් තියෙනවා. දන්න කියන මිනිස්සුගෙන් අහගෙන දැන් බලපන්. එහා පැත්තේ සිල් මාතාව සිල් ගන්නවා. අර පැත්තේ හාමුදුරන්ට බෝධි පූජාව තියාගෙන තියන්නේ. උඹලා මෙතන තනිකර එක කාලගොට්ටියක්. මල්ලි මේ වැඩක් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි වැඩක් කරන පිළිවෙලක් තියෙනවා මල්ලි. මේ අපි පළවෙනි පාර නෙවෙයි හරි. දැන් කීප පාරක් මේ වැඩ වුණා මල්ලි. හරිද? ආයෙ මේක වෙන්න බෑ. කරුණාකරලා මේක වහලා දාපන්. කරුණාකරලා මේක වහලා දාපන් හරි. දපන් මම උඹලට. නායක හාමුදුරන්ටත් මම කියලා මේ පාර තායක සභාව රැස් කරලා මුන්ට හොඳ වැඩක් කරන්න. උඹට මොකද උනේ? අනේ අයියේ මෙන්න ගෝප් කරන්නකෝ. මේ කාලකන්ණි ඇයස කරන්ට් එකවත් දන්නේ නේද? මෙන්න ගෝප් කරාද කොහෙද? දුවපියන්න. කාලකන්ණි. උඹ ලෝව ගණන් ගන්න එපා බං. ලොකු අයියලා හැමදාම කරන්න ඇවිල්ලා වැඩකට බාල්දි දාන එකනේ බං. ඕව ගණන් ගන්න එපා. උඹලා මේ වැඩි සද්ද බද්ද කරන්න නැතු උඹලා වැඩේ ලයින් එකට ගහපල්ල. මොනාද ඉතින් සල්ලින් වැඩේ කරයි යන්න පුළුවන් සුමතියයි. මේ අපේ මේ ඉන්න ගොබ්බ 70ත් එක මේක කරන්න බෑනේ. ටූ මුන් එක. දැන් ඇයි මුන් එක බැරි? ඇයි කියන්නේ සුමතියයි? ඔය අර මිනිස්සු බයෙන් කියන ගෙනල්ලා තිබ්බ නයි පිළිමේ. මුන් ඒක අරන් ගිහින් තැන් වලින් තියනවා. මන් දැක්ක එකපාරක් අර කිරෝලේ කාමරේ තියනවා. තව ටිකකින් බලද්දි නැද කාමරේ තියනවා. මේ මන් දැන් බලද්දි අර තියෙන කොහොනකා මුන් ඒකේ සෙල්ලම් කරනවනේ පිස්සොමු අර ආම්බඩු මොක? යකෝ මන් නයි පිළිමයක් ගෙනාවේ නෑ බං. කවුද යකෝ නයි පිළිමයක් ගෙනාවේ? මේ ඔය ලන්තයන මතර වර යන්න බං. මෙන්න මෙතන ගන්න ඕක. මූ පිළිමයක් නෙවෙයි යකෝ. මෙච්චර ළමයි ඇතුලේ එහෙම ගිහින් තියන්නේ. මූ අත්තනයි යකෝ. මං කිව්වා ගෙදරට කෑ ගන්න එපා කියලා. කද පුළුතු කදක් කියන්නේ. පරත්තක්. මන් දවසක් අර මලගෙදරුනේ කීවේ පුතා හොල්මන කියලා දෙයක් නෑ. හොල්මන කියන්නේ හෙල්ලෙන මනස. මම මැරිලා අයියෝ මම මැරිලා අයියෝ බුදුම්මෝ